ඔයාල මගේ ටෙක් රිවියව් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද අපි බලමු මේ වගේ AI වීඩියෝ ෆෝන් එකෙන් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. කරන්න තියෙන්නේ අපිට වීඩියෝ එක සඳහා අවශ්‍ය ප්‍රොම්ප්ට් එක නිර්මාණය කරන්න. ඒ සඳහා මම ChatGPT වලට ලොග් වෙනවා. මම කලින් නිර්මාණය කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරනවා. මේ ප්‍රොම්ප්ට් එක මගේ Telegram group එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ ප්‍රොම්ප්ට් එක ChatGPT වලට දැම්මට පස්සේ ChatGPT වලින් අපිට කැම් වර්ග 10ක් අදාළ ප්‍රොම්ප්ට් නිර්මාණය කරලා දෙනවා. ඊට කරන්න තියෙන්නේ අපිට සාධාරණ ඕනේ වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එකට අදාළ ඉලක්කම මෙතන ටයිප් කරගන්න එක. නිර්මාණය කරන වීඩියෝ සඳහා අවශ්‍ය වන්නේ පළවෙනි ප්‍රොම්ප්ට් එක. ඒ නිසා මම මෙතනට අංක 1 දීලා සෙන්ඩ් කරනවා. ChatGPT වලින් ඊට පස්සේ අපිට අවශ්‍ය ෆොටෝ එක නිර්මාණය කිරීම සඳහා හා වීඩියෝ එක නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රොම්ප්ට් මෙතනින් ලබා දෙනවා. දැන් අපිට ChatGPT වලින් ෆොටෝ එක සර්ච් කිරීමට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක ලබා දීලා තියෙනවා. පළවෙනියට අපිට කරන්න තියෙන්නේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඒ සඳහා අපි පළවෙනි ලබා දුන්නු ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න ඕනි. ඒක කරන්න තියෙන්නේ Google Chrome එකට ගිහිල්ලා Grok AI කියලා සර්ච් කරලා ඒකට ලොග් වෙන එක. කරන්න තියෙන්නේ අපිට කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරන එක. ඉතින් 9016 සිලෙක්ට් කරලා ඉතින් ඉමේජ් කියන එක සිලෙක්ට් කරන්න ඕනි. ඒක ජෙනරේට් කරගන්න ටිකක් වෙලා යනවා. ඊට අපිට ලස්සන ෆොටෝ ටිකක් Grok AI එකකින් නිර්මාණය කරලා දෙනවා. මෙතනින් ඔයාලා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මම මෙතනින් තෝරගන්න පළවෙනි ඉමේජ් එක. ඊට පස්සේ ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දෙවෙනි ප්‍රොම්ප්ට් එකත් කොපි කරගෙන ආයෙත් Grok AI එකට ඇවිල්ලා මෙතනට පේස්ට් කරගෙන දෙවෙනි ඉමේජ් එක ජෙනරේට් කරගන්න ඕනේ. කරන්න තියෙන්නේ මේ ඉමේජ් හතරම ජෙනරේට් කරගන්න. වීඩියෝ එක දෙකෙනි හින්දා මම ඒක ස්කිප් කරලා ඔයාලට පෙන්නන්නම්. අපි ඉමේජ් හතර නිර්මාණය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඉමේජ් වලට අදාළ වීඩියෝ එක සකසා ගන්න. පළවෙනි ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න ඕනි. ඉතින් ආයෙත් Google Chrome එකට ලොග් වෙලා මෙතනින් Gemini Pro කියලා සර්ච් කරගන්නවා. ඕනේ මෙතන new project එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මෙතනින් frame to video දාගන්න ඕනේ. අපි මෙතන තියෙන පළවෙනි image එක සහ දෙවෙනි image එක මේකට දාගන්න ඕනේ. ඔයාලා යදන වීඩියෝ එක short නම් short size එකට long නම් long size එකට තෝරගන්න ඕනේ. ෆොටෝ දෙක සිලෙක්ට් කරලා අපිට කරන්න තියෙන්නේ අපිට කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරන එක. මේ වීඩියෝ එක නිර්මාණය වෙන්න තත්පර 5ක් වගේ පොඩි කාලයක් ගත වෙනවා.
Gemini Pro වලින් අපිට අපේ පළවෙනි prompt එකට අදාළ වීඩියෝ එක මේ විදිහට නිර්මාණය කරලා දෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. තියෙන්නේ අපේ පළවෙනි prompt එක දිහා නිර්මාණය කරගත්ත වීඩියෝ එක. අපිට කරන්න තියෙන්නේ අතනට අපේ දෙවෙනි image එක සහ තුන්වෙනි image එක ඇතුළත් කරගන්න එක. ආයෙත් ChatGPT වලට ගිහින් මෙතනින් දෙවෙනි prompt එක copy කරගන්න ඕනේ. අපි ඒකත් enter කරන්න ඕනේ. ඊට පස්සේ Gemini Pro වලින් අපිට ඒකටත් වීඩියෝ එකක් නිර්මාණය කරලා දෙනවා. වීඩියෝ එක දික් වෙන හින්දා මම අනිත් ඒවා නිර්මාණය කරන හැටි වලට පෙන්නන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම Telegram group එකට message දාලා ඔයාලට දැනගන්න පුළුවන්. අපි දැන් අපේ වීඩියෝ එක නිර්මාණය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ වීඩියෝ ඔක්කොම එකට කරලා ලස්සන එක වීඩියෝ එකක් හදාගන්න. ඒක ඔයාලා වීඩියෝ එඩිට් කරන මොකක් හරි ඇප්ලිකේෂන් එකක් භාවිතා කරලා ඔයාලට කරගන්න පුළුවන්. හිතන ඔයාලට දැන් මේ වීඩියෝ නිර්මාණය කිරීම පිළිබඳ දැනුමක් ලැබිලා ඇති කියලා. තියෙන්නේ ප්‍රොන්ට් දීලා සකසාගත්ත වීඩියෝ එකේ ෆයිනල් ලුක් එක. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එකත් subscribe කරන්න. තවත් ඔයගේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.